ලෝකවිදූ කියන බුදුගුණෙන් යුක්තයි. ලෝකවිදු මේ ලෝකය ගැන මේ විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්තයි වගේම සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙන මාර්ගයක් හොයාගත්තා. ඒ මාර්ගයෙන් උන්වහන්සේ සියලු ලෝකයන්ගෙන් මිදුණ. සියලු ලෝකයන් පරිපූර්ණව අවබෝධ කරලා ඒ මෝකයන්ගේ මිදෙන මාර්ග හොයාගත්තා. පිංහතුනී අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් ගැන. සත්වයන් උපදින තල 31ක්. මනුස්ස ලෝක එකයි. නිරය තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය අසුර අපාය කියලා දුක්විදින සත්වයන් උපදින අපායවල් 4ක් තියෙනවා. භාවනා කරලා පින්කරපු අය උපදින දිව්‍යතල් 6ක් තියෙනවා. චාතු මහරජික තාවතින්සේ යාමේ තුසිතය නිම්මාන් රති පරිනිම්මිත වසවාති දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊළඟට පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ලබලා උපදින රූපී බ්‍රහ්මතල 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. එතකොට ඔන්න ඔය තල 31කින් යුක්ත ලෝක ධාතුව. ඒකට කියනවා චූලනිකා ලෝක ධාතුව. බුදුහාමුදුරන්ගේ අවබෝධය කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ. උන්වහන්සේ ලෝක ධාතු විඤ්ඤාපන කියන සූත්‍රය පෙන්නනවා ඒ වගේ දසදහසක් ලෝක ධාතු ගැන. මේ වගේම තල 31කවත් දසදහසක්. සහස්ත්‍රී ලෝක ධාතු. ඒක තවත් ගුණ කරන්න කියන දසදහසකින් දිවි සහස්ත්‍රී ලෝක ධාතු. ඒක තවත් දසදහසෙන් ගුණ කරන්න. එකතු කරන්නේ මේ ගුණ කරන්න. ඒකට කියනවා ත්‍රිහි සහස්සී ලෝක ධාතු. ඔබ අහලා ඇති කෝටි ලක්ෂයක් සක්වල කියලා. ත්‍රිහි සහස්සී ලෝක ධාතුවටම කියනවා. මේ අනන්ත විශ්වයේ තියෙන ඒ සියලු ලෝක ධාතු ගැන පරිපූර්ණ අතැඹුලක්සේ පරිපූර්ණව අවබෝධ කරගත්තා. ඒ සියලු ලෝකයන්ගේ මිදෙන මාර්ගයක් හොයාගත්තා. ඒ මාර්ගයේ ගමන් කළ සියලු ලෝකයන්ගේ මිදුණා. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා ලෝකවිදූ කියලා.